හරි අද අපි කතා කරන්න යන්නේ පරිණාමය හා ජීවීන්ගේ විවිධත්වය කියන අපි කෙටියෙන් කියන බයෝඩයිවර්සිටි අපේ තුන්වෙනි පාඩම. එතකොට දෙවෙනි පාඩම ගත්තම අපිට මම ඒකේ වීඩියෝ සීරීස් එකේ ග්ලයිකොලිසිය කියන්නේ මුල් ටික දැම්මා. ග්ලයිකොලිසිය විතරයි අපේ ස්වාශසනය යටතේ දාලා තියෙන්නේ. ඒකේ පයිරුවේට් ඔක්සිකරණය හා සිට්‍රික් අම්ල චක්‍රයයි ඉලෙක්ට්‍රෝන පරිවහන දාමයයි සහ නිර්වාශසනයට අදාළ වීඩියෝස් ටික ඉදිරියේදී දාන්න ඕනේ. එතකොට ඔයාලා ග්ලයිකොලිසියට අදාළ වීඩියෝ එක බලලා ඉවර කරගෙන තියාගන්න. පරිණාමය හා ජීවීන්ගේ විවිධත්වය කියන අපේ අද පාඩම ගත්තම ඒක මම මුලින් ඉඳන්ම කියලා දෙන්නේ නැහැ. මොකද මෙන්න මේ පෘථිවිය මත ජීවයේ සම්භවය කියන පාර්ට් එක ඔයාලට කියවලා තේරුම් ගන්න පුළුවන්. ඒ වගේම එකට ෂෝට් නෝට් එකකට අදාළ වීඩියෝ එකක් මම දාන්නම්. මේකේ තියෙන සමහරක් තැන් කෙටි ක්‍රම මගින් අපිට මතක තියාගන්න පුළුවන්. අන්න ඒ නිසා මම ඒක දැන් විස්තර කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. අපි කෙලින්ම යනවා. අපේ මේ තුන්වෙනි පාඩම ගත්තම අපිට අපේ තුන්වෙනි පාඩම එක එක කොටස් වලට බෙදන්න පුළුවන්. පළවෙනි එක තමයි ජීවීන්ගේ විවිධත්වය. ඔය ජීවීන්ගේ විවිධත්වය ගැන කතා කරන්න කලින් අපි පෘථිවිය හා ජීවයේ සම්භවය වුණේ කොහොමද කියලා කතා කරනවා. ඒ වගේම අපි ඊට පස්සේ පරිණාමවාද කිහිපයක් ගැන කතා කරනවා. ඔය ලැමවක්වාදය, ඩාවින් වොලස් වාදය, නව ඩාවින් වාදය කිය මේ තියෙන පරිණාමවාද කිහිපයක් ගැන කතා කරනවා. ඒ ටික නම් ඉතාම ලේසි. සරලව ඔයාලට කියුවත් ඒක තේරුම් ගන්න පුළුවන්. ඊට පස්සේ තමයි අපි ගොඩක් වැදගත් මාතෘකාවකට යන්නේ. මේ ටැක්සොන ධූරාවලිය එහෙම ඔය ඔක්කොම ඊට පස්සේ වර්ගීකරණ ක්‍රම ගැන කතා කරනවා. අන්නේ වර්ගීකරණ ක්‍රමයටතේ අපි ඊටම වැදගත් වර්ගීකරණයකට යනවා. ඒ තමයි මෙන්න මේ වර්ගීකරණය. අධිරාජධානි. ඔය අධිරාජධානි කියන සංකල්පය එහෙම නැත්නම් අධිරාජධානි තුනක් ගැන අපි දන්න ඕලෙවල් කාලේ ඉඳන් ඕක ඉදිරිපත් කරන්නේ කාල් වූස් කියන විද්‍යාඥයා. කාල් වූස් විසින් කියන විද්‍යාඥයා විසින් ඉදිරිපත් කරනවා අධිරාජධානි වර්ග තුනක්. ඒ මොනවාද? බැක්ටීරියා අධිරාජධානිය, ආකියා අධිරාජධානිය සහ යුකැරියා අධිරාජධානිය. බැක්ටීරියා, ආකියා, යුකැරියා. ඔකෙනුත් බැක්ටීරියා සහ ආකියා අධිරාජධානිය ගැන කතා කරන්න තියෙන පොඩි ප්‍රමාණයක් යුකැරියා අධිරාජධානියට සාපේක්ෂව. ඒකට හේතුවක් තියෙනවා. අධිරාජධානි ගත්තම ඒවා අපි නැවත රාජධානි වලට බෙදනවා. එතකොට ආකියා සහ බැක්ටීරියා හැම බෙදෙන්නේ නැහැ. යුකැරියා අධිරාජධානිය අපි නැවත රාජධානි හතරකට බෙදෙනවා මෙන්න මේ විදිහට. අන්න ඒ නිසා අපි පළවෙනිටම කතා කරමු යුකැරියා අධිරාජධානිය ගැන. යුකැරියා අධිරාජධානියෙත් අපි අද කතා කරන්නේ පළවෙනියටම ප්‍රොටිස්ටා රාජධානිය ගැන. ඔයාලට මුලින්ම දීලා තියෙන්නේත් ඒක තමයි. යුකැරියා අධිරාජධානියේ පොදු ලක්ෂණ ටිකකුත් තියෙනවා. අපි ඒ ටිකත් බලලා ඉමු. මේ යුකැරියා අධිරාජධානිය ගත්තම මේකේ ඉන්න හැමෝම ශූන්‍යෂ්ටිකයෝ. අපි ශූන්‍යෂ්ටික කියන්නේ මොකද්ද? සංවිධානය වුණු න්‍යෂ්ටියක් තියෙනවා. සරලවම කිව්වොත් එහෙමනේ කියන්නේ. ඒ කියන්නේ න්‍යෂ්ටික ද්‍රව්‍ය පටලයකින් වට වෙලා තියෙනවා කියන එක. ඒතර මෙයාලා ශූන්‍යෂ්ටිකයෝ. ඒ වගේම තමයි තරමින් විවිධ වෙනවා. ඒ කියන්නේ අපි යුකැරියා කියන අධිරාජධානිය නැවත කොටස් හතරකට එහෙම නැත්නම් රාජධානි හතරකට බෙදන්නත් හේතුව ඕකම තමයි. මේකේ ඉන්න ජීවීන් තරමින් විවිධයි. ඒ කියන්නේ එක ජීවියාට එන්ඩමික් එක එයාලගේ ලක්ෂණ තියෙනවා. එයාලට ආවේනික ලක්ෂණ තියෙනවා. අන්න ඒ නිසාම තමයි යාළ නැවත රාජධානි වලට බෙදලා දක්වන්නේ. ඒ වගේම මෙයාලගේ බහුතරය ගත්තම එයාලා බහුසෛලිකයි වෙනවා. ඒකසෛලිකයෝ ගැනත් කතා කරනවා. ප්‍රොටිස්ටා රාජධානිය යටතේ ගොඩක් අය ඒකසෛලිකයෝ. ඒතර බහුතරය හැබැයි බහුසෛලික වෙනවා. මොකද ශාක සතුනුත් මේ කාණ්ඩයටනේ අයිති වෙන්නේ. යුකැරියා කියන අධිරාජධානියටනේ. අන්න ඒ නිසා අපි කියනවා බහුතරය ඒකසෛලිකයෝ. ඒ වගේම තමයි වාසස්ථාන. දැන් මේ ඒකසෛලිකයෝ බහුසෛලිකයෝ කියලා ගත්තම එයාලා ජීවත් වෙන වාසස්ථාන කෙනකට වෙනස්නේ. අන්න ඒ නිසා මෙයාලගේ වාසස්ථාන විවිධයි. ඒ වගේම පෝෂණය. පෝෂණයත් එහෙමයි. සහ බහුතරය ස්වායු ජීවීහු ඇති. ස්වායු නිර්වායු කියලා ජීවීන් කාණ්ඩයක් ගන්න පුළුවන් ශ්වසනය යටතේ. ඒතර මෙයාලගේ බහුතරය ස්වායු ජීවීන් වෙනවා. සහ ප්‍රජනන ක්‍රමය ගත්තම බොහොමයක් අය ලිංගික ප්‍රජනනය තමයි දක්වන්නේ. සමහර ප්‍රොටිස්ටාව නම් අලිංගික ප්‍රජනනය පමණක් සිද්ධ කරනවා.
හරි නේද? ඒ කියන්නේ ඔතනින් ටිකක් අපගමනය වන කාණ්ඩයක් තමයි ප්‍රොටිස්ටා කියලා කියන්නේ. අපි එතනින් පළවෙනිටම ප්‍රොටිස්ටා රාජධානිය ගැන කතා කරනවා. අපි කිව්වා අපිට යුකැරියා අධිරාජධානිය නැවත ප්‍රොටිස්ටා ෆංගයි ඇනිමාලියා සහ ප්ලාන්ටේ කියලා රාජධානි 4කට බෙදන්න පුළුවන්. එතනින් අපි පළවෙනිටම කතා කරන්න යන්නේ ප්‍රොටිස්ටා රාජධානිය ගැන. ප්‍රොටිස්ටා රාජධානිය ගත්තම කෙලින්ම රිසෝස් ගයිඩ් එකට යන්න නැතුව මම පොඩි හැඳින්වීමක් දෙන්නම්. ප්‍රොටිස්ටා රාජධානිය අපිට කොටස් දෙකකට බෙදන්න පුළුවන් ජීවීන් අතින්. පළවෙනි එක ඒකසෛලික. ඒකසෛලික ජීවීන් ඉන්නවා. අනිත් පැත්තෙන් බහුසෛලික ජීවීන් මේකේ ඉන්නවා. හරිද? එතකොට දැන් මෙතන මේ ඔක්කොම කලවමේ තමයි දීලා තියෙන්නේ. වලට මෙතන දීලා තියෙනවා යුග්ලීනා, පැරමීසියම්, ඇමීබා, ඊට පස්සේ ජෙලිඩියම්, ඊට පස්සේ සාගසම් සහ ඩයටම්ස්. ඔය ඔක්කොම කලවමේනේ තියෙන්නේ. මම මෙතනින් ඒකසෛලික බහුසෛලික කියලා මේ ජීවීන් බෙදන්නම්. යුග්ලීනා ඒකසෛලිකයි. පැරමීසියම්, ඇමීබා, ඒ වගේම ඩයටම්ස්. අපි ඒකසෛලික යටතේ කතා කරන්නේ ওই ටික. මම මේ බ්ලූ කලර් එකෙන් ටික් කරේ එයාලව. ඊළඟට උල්වා, ජෙලිඩියම්, සාගසම් කියන අය තමයි අපි බහුසෛලික කට්ටිය යටතේ කතා කරන්නේ.